ඔන්න යාළුවෝ අද යන්නේ අපි කුරුඳු පොතු අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි කන කෑම වල දාන කුරුඳු පොතු අපිට ලැබෙන්නේ කොහොමද? කුරුඳු පොතු කොහොමද හදාගන්නේ කියලා බලන්න තමයි අද යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන මේ වීඩියෝ එකේදී කුරුඳු කොහොමද ඒ කියන්නේ කුරුඳු ගහින් කුරුඳු ලිය කපලා ගෙනල්ලා කොහොමද ඒක තරලා හදාගන්නේ, ඒ වගේම කොහොමද වේලගන්නේ, මේ ඔක්කොම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න කුරුඳු පොතු අපිට ආහාර සඳහා ලැබෙන්නේ, ඒ කියන්නේ කුරුඳු පොතු සකස් කරගන්නේ කොහොමද කියලා අපිට අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ඔයාලා මේ ආහාරයට ගන්න කුරුඳු පොතු සකස් වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලා මේ දකින්නේ කුරුඳු ගස් වලින් කුරුඳු අතු කපලා, ඒ කියන්නේ කුරුඳු අපිට මාස 6ක කාලයක් හෝ අවුරුද්ද කාලයක් කුරුඳු ගහක් වැඩිලා ඒ ගස් වලින් අතු කපලා ගෙනල්ලා තමයි මේ කපාගත ලී තමයි මේ තියෙන්නේ. ගොඩ ගහලා තිනවා. මේ ලී මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට සුද්ධ කරගන්නවා. ඒ කියන්නේ හූරලා මේ විදිහට සුද්ධ කරගන්නවා. ඔයාලට පේනවා ලී ගොඩ හැබැයි ගහලා තියෙන කුරුඳු ලී ඉනල්ලා ඒ ලී එකින් එක අරගෙන මේ විදිහට මේ පොතු සූර ගන්නවා. මුලින්ම කරන්නේ මේ පොතු සූර ගන්න එක. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට මේ මැෂින් එක හදලා තියෙනවා. මෙන්න මේ විදිහට මේක කුරුඳු ලී ඇතුළට දාලා මෙන්න මේ විදිහට කුරුඳු ලී තලා ගන්නවා. ඔන්න ඔයාලට පේනවා තලා ගන්න විදිහ. මේ විදිහට දාලා කුරුඳු ලී දෙපැත්තට මාරු කරලා හොඳට මේ විදිහට තලා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙනවා පිස්තලයක් වගේක්. ඒකෙන් ගානට කපාගෙන, ඒ කියන්නේ අංකල් 21කට සහ 42කට තමයි මේක කපනවා කියන්නේ. අංකල් 21 සහ අංකල් 42කට තමයි ප්‍රමාණය කපා ගන්න. කපාගෙන මේක මෙන්න මේ විදිහට පොත්ත ගලව ගන්නවා. කොච්චර කාලයක් සාමාන්‍ය වේලනවා මේ මත පවන දේ වෙලා නැත්නම් අවුවේ වෙලන්නේ මත පවන වෙලන්නේ අතර කඩන වෙලන්නේ යනවා. ඊට පස්සේ මේ වල පේන්නේ පොතු ගලවලා ඒ වල හිඩස් තියෙනවා. මේ හිඩස් වහනවා පුංචි පුංචි කෑලි දාලා ඒ හිඩස් ටික වහලා සම්පූර්ණ හදා ගන්නවා අඟල් 21කට සහ අඟල් 42කට. ඒ විදිහට හදාගෙන මිටි බඳිනවා. මිටි බැඳලා මෙන්න මේ ඔයාලට පේන විදිහට තමයි උඩ එල්ලා, ඒ කියන්නේ මද පවනේ තමයි මේක වේලන්නේ. මෙන්න මේ එල්ලලා තිනවට පේනවා. මෙන්න මේ විදිහට මැස්සක් ගහලා මේ විදිහට තමයි එල්ලන්නේ වේලෙන්න.